Hey, සුබ දවසක්. අලුත් දේවල් සොයන ඔයාලා හැමෝටම මේ වීඩියෝ එකේ ප්ලේ වෙන්නේ මොකක්ද කියලා දන්නවද? ඒ තමයි ස්කැලේටර් එක. මේක එකපාරක් ගියපු අයත් ඇති. නොගියපු අයත් ඇති. හැමදාම යන අය ඒ කොහොමද මේක ක්‍රියා කරන්නේ? මේක නිර්මාණය කරේ කවුද? අනාගතයේදී මේ ස්කැලේටර් එකට මොකක්ද වෙන්නේ? අවසානයේ දක්වාම බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ රූපරාමුවේ ඉන්න පුද්ගලයා බොහෝ දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්. ඒ තමයි ජෙසි W රෙනෝ කියන ඉංජිනේරුවා. ස්කැලේටර් කියන අද අපි දන්න උපකරණය පළමුව නිර්මාණය කරලා තියෙන්නේ 19 ශතවර්ෂයේ අගභාගයේදී. ඒ මේ ජෙසි W රෙනෝ කියන ඉංජිනේරුවා විසින්. ඔහු විසින් ඉන්ක්ලයින්ඩ් එලිවේටර් කියන එකක් නිර්මාණය කරලා ඒ පසුව ස්කැලේටර් කියලා නම් කරනු ලැබුවා. 1900 දී පැරිස් එක්සිබිෂන් එකේදී චාර්ල්ස් සීබර්ගර් කියන තවත් නිර්මාණකරුවෙකු විසින් මේ ස්කැලේටර් එක පබ්ලික් එකට පෙන්නලා විශාල ජනප්‍රියත්වයක් ලබා ගන්නවා. පසුව ඔටිස් එලිවේටර් කම්පැනි විසින් ස්කැලේටර් සිස්ටම් සංවර්ධනය කරලා ඔබ දැන් දකින shopping malls, railway stations, airports වල තැන්වල ස්ථාවරව පාවිච්චි කිරීම සඳහා පිටු ප්‍රස්තාව ලබා දී තිබෙනවා. ඔයාට දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙහෙම දිගටම චලිත වෙන මේ පඩිපෙළ ක්‍රියා කරන්නේ කොහොමද කියලා. ස්කැලේටර් එකක ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා. එකක් තමයි ස්ටෙප් චේන් සිස්ටම් එක. මේකෙන් ස්ටෙප්ස් නැත්නම් පීලි එකිනෙකට සම්බන්ධ කරන ලෝහදාමය. ඉලෙක්ට්‍රික් මෝටර් පඩිපෙළ ගමන් කරන්න අවශ්‍ය ශක්තිය සපයන එන්ජිම තමයි ඉලෙක්ට්‍රික් මෝටර් කියලා කියන්නේ. ට්‍රැක් ගයිඩ්ස් එක. පීලි නිවැරදි ලෙස යාමට මාර්ග පෙන්වන්නේ විදියට මෙයා ක්‍රියා කරනවා. තව හැන්ඩ්රේල් සිස්ටම් එකක් මේකේ අන්තර්ගත වෙනවා. මේ සියල්ල එකට වැඩ කරන විදිහට සකස් කරලා තියෙන නිසා යන්ත්‍රය ස්මූත් ලෙස ඉහළටත් පහළටත් ගමන් කරනවා. චීනය, ඇමරිකාව වගේ රටවල් සෝලර් පවර් ස්කැලේටර්ස් පරීක්ෂා කරමින් ඉන්නවා. විදුලි බිල අඩු කරගන්න වගේම පවර් කට්ස් වලදී ක්‍රියා කරන්න පුළුවන් වීම හිවාසි වෙනවා. ඒ වගේම අවුට්ඩෝර් සෝලර් ස්කැලේටර්ස් කියන අලුත් කන්සෙප්ට් එකක් දැනටමත් ඩෙවලොප් වෙමින් පවතිනවා. අද වෙද්දී එනර්ජි සේවිංగ్ ස්කැලේටර්ස් හා ස්මාර්ට් ස්කැලේටර්ස් වගේ නව ස්කැලේටර්ස් වර්ගයක් තියෙනවා. අනාගතයේදී AI controlled ස්මාර්ට් ස්කැලේටර්ස්, self cleaning handrails, energy recycling systems වගේ අලුත් තාක්ෂණයක් මේ ස්කැලේටර්ස් වලට එකතු වෙයි කියලා අපි අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා. ලේසියට ගියා වගේම ආරක්ෂාවත් අන්ත එකට වැදගත් වෙනවා. එක්තරා රටක සිදුවෙච්ච ස්කැලේටර් අනතුරක් බලලා අපි මේ වීඩියෝ එක අවසන් කරමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.